අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි රස කැබැල්ල දළු සම්බෝලයක් හදමු. මේක හරිම රසවත් වගේම ගුණදායකයි. මේ දේවල් තමයි කැබැල්ල දළු සම්බෝලයට අපිට අවශ්‍ය වෙන්නේ. මේ තියෙන්නේ කැබැල්ල දළු. මේ කැබැල්ල දළු මාළුවක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන්. මේ වගේ ලා දුඹුරු පාට වෙච්ච දළු හරියෙන් කඩා ගන්න. දැන් වතුර ටිකක් ගොරකයිත්තක් දාලා උතුරන්න දෙන්න. දැන් අපි හොදගත්තු කැබැල්ල දළු ටික උතුරන වතුරයකට දාලා විනාඩි 3ක් විතර තැම්බෙන්න තියලා ලිපෙන් ඉවත් කරගන්න. මෙහෙම කරන්නේ මේ කැබැල්ල දළු වල තියෙන කහට ගතිය ඉවත් වෙන්න. ඒත් එහෙම කරාම ගුණය නැති වෙයි කියලා හිතෙනවා නම් මේ විදිහට තඹ ගන්නේ නැතුව නිකම්ම කොළ ටික අරගන්න. දැන් මම ගොට්ටකට දාලා වතුර ටික බේරෙන්න තියෙනවා. මේ බලන්න මේ කැබැල්ල දළු ටික දැන් ටිකක් පාට වෙනස් වෙලා තියෙනවා. මේ කොළවල වතුර බේරිලා නිවුනම කොළ ටික කපා ගන්න ඕනේ. දැන් අපි සම්බෝලේ හදමු. මේක අතින් අනලා හදා ගන්නත් පුළුවන්. ඒත් රස වැඩි කරගන්න ඇඹරුම් ගලක අඹරලා හරි වංගෙඩියක හරි කොටා ගන්න ඕනේ. ගොඩක්ම හොඳ ඇඹරුම් ගලක අඹරනවා නම්. ඒත් මම අද මේ සම්බෝලේ හදන්නේ වංගෙඩියක. මුලින්ම වංගෙඩියට ගම්බිරිස් ඇට තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක්, උඹලකඩ කෑලි මේස හැඳි 2-3ක්, උඹලකඩ අවශ්‍යම නැහැ. ඔයගොල්ලෝ කැමති නම් විතරක් දාගන්න. කපාගත්තු මිරිස් කරල් 2ක්, කපාගත්තු රතු ලුණු ගෙඩි 6-7ක් එකතු කරලා හොඳට කොටා ගන්න. මේ බලන්න දැන් හොඳටම කෙටිලා තියෙන්නේ. දැන් ගාගත්තු පොල් කෝප 3 කාලක් එකතු කරලා ආයෙත් ඔක්කොම මිශ්‍ර වෙන්න හොඳට කොටා ගන්න. පොල් ටික හොඳට කලවම් වුණාට පස්සේ අපි තම්බලා පොඩියට කපාගත්තු කොළ ටික එකතු කරලා කොටා ගන්න. මේ බලන්න දැන් මේ කොළ ටිකත් හොඳට මිශ්‍ර වෙලා රස පෙනුමට හැදිලා තියෙන විදිය. දැන් අපි මේ කැබැල්ල දළු සම්බෝලේ වෙන භාජනයකට දාගමු. මේ කැබැල්ල දළු සියලුම ආකාරයේ ඇස් රෝග සඳහාද අක්මාවේ තෙල් දිය කරන්නත් විශේෂ වෙච්ච ඖෂධයක්. දැන් මේ කැබැල්ල දළු සම්බෝලෙට දෙහි ගෙඩියක, එහෙම නැත්නම් නාරං ගෙඩියක, එහෙම නැත්නම් ලෙමන් ගෙඩි භාගයක විතර යුෂ එකතු කරගන්න. දැන් ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න අතින් හොඳට අනා ගන්න. අපි දැන් මේ සම්බෝලේ හදලා ඉවරයි. මේක හරිම රසවත් ඒ වගේම ගුණදායක සම්බෝලයක්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහළින් එන subscribe button එක press කරලා ඊට පස්සේ එන bell icon එකත් all කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි.